හායි මම ගෝසිත මම හිතන විදිහට නම් කජු කන්න කවුරුත් කැමති. ඉතින් අපිට කජු හැමදාම කන්න බැරි වුණත් කජුමාලුව හදන දවසට ට්‍රයි කරන්න පුළුවන් සුපිරිම රෙසිපි එකක් අරගෙන තමයි අද මම ආවේ. මේක ඉතින් හරිම ලේසි පහසුයි ඒ වගේම මේක හරිම රසවත් රෙසිපි එකක්. දානෙකි දෙරකට වුණත් හදන්න පුළුවන් මම මේ කියලා දෙන විදිහට හැදුවහම. අපි මුලින්ම බලමු මේකට ඕනි වෙන දේවල් ටික මොනවද කියලා. මම අද මේක හදන්නේ කජු ග්‍රෑම් 250කින්. මේ කජු ටික මම කලින් දවසේ රෑ පෙගෙන්න දාලා තමයි අරන් තියෙන්නේ. ඔයාලත් කජු මාළුව හදනවා නම් පැය 10ක් 12ක් වගේ කජු ටික හොඳට පෙගෙන්න දාලා අරගන්න. තව මේ වගේ කපාගත්ත ලුණු ගෙඩියක් ඕනි වෙනවා. කපාගත්ත සුදු ලුණු පික් 8ක් විතර ඕනි. තව රම්පේ කරපිංචා ස්වල්පයක් අවශ්‍ය වෙනවා. කුරුඳු පොතු ස්වල්පයක් ඕනි. අමුමිරිස් කරල් 4-5ක් ඕනි මේ වගේ කපාගෙන. දිය පොල් කිරි කප් එකක් වගේම උකු පොල් කිරිත් කප් එකක් ඕනි වෙනවා. උළුහාල් තේ හැඳි භාගයක් වගේ ඕනි. අබ ඇටත් තේ හැඳි භාගයක් වගේ ඕනි වෙනවා. අන්තිමටම කපාගත්ත වියලි මිරිස් කරල් 3-4ක් ඕනි වෙනවා. හරි අපි දැන් බලමු මේ මාළුව හදන විදිහ. කජු මාළුව ඉයන පෑන් එකට මම මුලින්ම කජු ටික දාගන්නවා. ඊළඟට මම ඒකට හීනියට කපාගත්ත සුදුලුණු පික් ටිකෙන් 3 කාලක් වගේ දාගන්නවා. අපිට ඉතුරු සුදුලුණු ටික ටෙම්පරාදුව හදාගන්න ඕනි වෙනවා. ඒ වගේම කපාගත්ත ලුණු ගෙඩියනුත් භාගයක් දාගන්නවා. කපාගත්ත අමුමිරිස් කරල් ටිකක් දාගන්නවා. කුරුඳු ස්වල්පයක් දාගමු. ඒ වගේම රම්පේ කරපිංචා ටිකක් දාගන්නවා. ඊළඟට උළුහාල් තේ හැඳි භාගෙත් දාගන්නවා. ඒ වගේම 3-5 කුඩු වලින් තේ හැන්දක් දානවා මම. කහ කුඩු තේ හැඳි භාගයකුත් මම දැන් දාගන්නවා. ලුණු තේ හැඳි භාගයකුත් දාගන්නවා දැන්. ඊළඟට මේකට මම වතුර එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් කජු ටික වැහෙන තරමට වගේ වතුර එකතු කරගන්න ඕනි. අපි දැන් මේක පොට්ටක් මික්ස් කරගෙන ලිපෙන් තියාගමු. දැන් මම මේක පියනෙන් වහලා කජු ටික හොඳට තැම්බෙනකල් පිස ගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 12ක් 15ක් අතර පිසගත්තාම කජු ටික හොඳට තැම්බෙනවා. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ. ඊළඟට මම දියකිරි කප් එක දාගන්නවා මේකට. පොට්ටක් මික්ස් කරගමු දැන්. දැන් ආයෙත් මේක පියනෙන් වහලා අපි තම්බ ගන්න ඕනි. මේ ටික තැම්බෙන අතරතුර මේක ගොඩක් රස කරන මිශ්‍රණයක් අපි හදාගමු. ඒකට මම මේ තැම්බුන කජු වලින් සාමාන්‍යයෙන් කජු කෑලි 15ක් 20ක් වගේ ගන්නවා. ඒ වගේම මිටිකිරි ටිකෙන් කප් භාගයක් වගේ ගන්නවා. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගමු අපි. මේ වගේ හොඳට උපුවට අපි මේ මිශ්‍රණය හදාගන්න ඕනි. ඊළඟට ඉතුරු මිටිකිරි කප් භාගයක් මම මේකට දාගන්නවා. ඒ වගේම මම මේකට කහ කුඩු වලින් තේ හැඳි භාගයකුත් දානවා. දැන් පොඩ්ඩක් ආයෙත් මේ ටික මික්ස් කරගමු. අපි දැන් ඔන්න මේ මිශ්‍රණයත් හදාගෙන ඉවරයි. දැන් මේ කජු මාළුවේ අපි කලින් එකතු කරගත්ත දියකිරි ටික සාමාන්‍යයෙන් හොඳට හිඳිලා තියෙන්නේ. ඊළඟට මම කලින් හදාගත්ත මිශ්‍රණය මේකට දාගන්නවා. දැන් අපි මේක මධ්‍යම ගින්දරේ විටින් විට මික්ස් කරන ගමන් තමයි පිස ගන්න ඕනි. විනාඩි 4-5ක් වගේ යනකොට මේක මේ ගානට හිඳීගෙන එනවා. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්නවා. ඊළඟට අපි මේකට ටෙම්පරාදුවක් හදාගමු. එතකොට තමයි මේක ගොඩක්ම රස වෙන්නේ. ඒකට මම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2ක් දාගන්නවා. ඊළඟට අබෑට තේ හැඳි භාගෙ දාගන්නවා. අබෑට ටික පිපිරීගෙන එද්දි මම ඉතුරු වුණ සුදුලුණු ටිකක් දාගන්නවා. ඒ වගේම කලින් ඉතුරු වුණ ලුණු ගෙඩියෙත් භාගෙ දාගන්නවා. වියලි මිරිස් කරල් 3ක් දාගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගෙන අපි ටෙම්පරාදු කරගමු.
මේ වගේ ගානට තෙම්පරාදු වුණාට පස්සේ මම ලිපෙන් බාගෙන අපේ කජුමාලුවට මේ ටික දාගන්නවා. දැන් පොඩ්ඩක් මේක මික්ස් කරගමු. මාරම සුවඳයි වගේම මාරම රසපාටයි මේ කජුමාලුව නම්. ඔන්න අපි ඉතින් මේ කජුමාලුවත් හදලා ඉවරයි. දැන් ඉතින් ඔයාලට කජුමාලුවක් හදන්න ඕනි වුණොත් මේ වීඩියෝ එක ගොඩක්ම වටිනවා. ඒ නිසා මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. හරිම ලේසියෙන් පහසුවෙන් හදන්න පුළුවන් නිසා ඔයගොල්ලන්ට ගොඩක් මහන්සි වෙන්න ඕනි නෑ මේක හදාගන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් බලන්න.